හරි. එතකොට අපි නිව්ටන් නියම ගම්‍යතාව ශක්තිය ඔය තුනම කවර් කරගන්න වෙනවා. අ, අපි නිව්ටන් නියම වල ගණන් ටිකක් හදුවා. බලන්න මෙන්න මේ ගැටලුව. චලිතයේ කොටසේ 124. දැන් ඔයාලට ගැටලු විසඳලා යන්න තියෙන හින්දා මම මේ කොටස් ටික ඔක්කොම ගන්නේ විශේෂ ගැටලු. හරිද? චලිතයේ කොටසේ 124. පහක ප්‍රවේගයෙන් ගලා යන ජලය ඇති ගංගාවක කියනවා. ඒතර ගංගාවක් තියෙනවා. ගංගාවේ ජලය පහක ප්‍රවේගයෙන් යනවා ගලාගෙන. ඒතර අපි මේ ගංගාව දිහා මෙහෙම තියෙන කියලා හිතමුකෝ. ඒතර මේ පැත්තට යනවා 5යි ms ඍණයක ප්‍රවේගයෙන් ජලය යනවා. ඊට පස්සේ කියනවා ඇනිය ගඟට ලංබක වනසේ. ඇනිය කියන්නේ මේ අර බෝට්ටුවේ ඉදිරිපස. හරිද? ලම්බක වනසේ කියන්නේ මේ මෙහෙම ලම්බක වනසේ පදවනවා. පදවන්නේ 12ක ප්‍රවේගයෙන්. පදවන්නේ. එයා ලම්බකව තමයි පදවන්නේ. ඒ කියන්නේ එයා හබල් ගහනවා නම් හබල් ගහන්නේ ලම්බකව. හරිද? එතකොට එයා යැවෙන්නේ කොහොමද? ඒ ජලයට තියෙන ප්‍රවේගය එයාටත් ඉබේටම අයත් වෙනවා. එතකොට එයා පදවන්නේ ගඟට ලම්බකව වුණාට එයාව යැවෙන්නේ 12යි 5යි නම් ඒ දෙකේ සංප්‍රයුක්තයේ දිශාව තමයි යන්නේ. ඒතකොට 12ට ආසන්නයි. 5ට වඩා වැඩි. ඊ වැඩියෙන් ළඟ කාටද 12ට. ඒතකොට මෙන්න මේ වගේ මාර්ගයක මෙයා යවෙනවා. පොඩක් පල්ලෙහාට ගහගෙන යනවා මේ බෝට්ටුව. මෙහෙම ලම්බක පදින්න ගියාට එහෙම යන්න බෑ. වතුර පාර නිසා පල්ලෙහාට ගහගෙන යනවා. කොච්චරක් ගහගෙන යන ප්‍රමාණය කියන්නේ කොහොමද මේ ටික. මෙහෙම හරියටම කෙලින් යන්න මෙන්න මේ ටික ගහගෙන යනවා. හරිද? එතකොට දැන් මෙතනදී මේ වගේ ගැටලු වලදී අපි සංරචක දෙක වෙන වෙනම තියාගන්න හොඳයි. බෝට්ටුවේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න කියනවා. ඒතර මේ ගඟේ පළලක් දීලා තියෙනවා. එහෙනම් 12යි 5යි දැක්ක ගමන් ඔයාලට 13 කියලා මතක් වෙන්න ඕනේ. අපි අර පුනරීක්ෂණ ටියුට් එකේ 3 4 5 කතා කරා. 5 12 13 කතා කරා. ඒවා මත තියාගන්න කිව්වා. ඒතර මේකේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය 13යි. හැබැයි ඔයාලා ඒක එසේක් වගේ අහද්දි මෙහෙම ලියලා ගන්න කොහොම ලිව්වනම් ඇති. හරිද? එකවර ඊට පස්සේ 13යි කියලා දාන්න. හරිද? හරි. ඊට පස්සේ දිශාව හොයන්න කොහොමද? දිශාව කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර අපි ඒක උදේ කතා කරා. කෝණය ගද්දී කෝණය පැත්තේ අනිත් පැත්තේ තියෙන එක 12. බෙදෙනවා කෝණය පැත්තකින්. ඒතකොට ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 12 බෙදීම 5යි. එතකොට මේ දැන් කොහොමද කියන්නේ දිශාව කෝණයක් නෙවෙයි. කෝණයක් හොයන එක දිශාවක් වෙන්නේ කොහොමද? කිසි තැනක ඉඳලා කියන්න පුළුවන් මෙච්චරක් හැරෙන්න තියෙනවා කියලා. ඒ කියන්නේ ගඟේ ඉවුර මේක නම් මේකනේ ඉවුර කියන්නේ මේ මෙච්චරක් හැරෙන්න.
13යි ms ඍණ 1 ප්‍රවේගය. හරිද? ඒතර විශාලත්වය දිශාව කිව්වා. බෝට්ටුව ගමන් බෝට්ටුවේ ගමන් දිශාව යුවට සමග සාධන කෝණය. ගමන් දිශාවත් ඒකම තමයි. ප්‍රවේගයේ පැත්තටම තමයි ගමන් කරනවා කියන්නේ. ඒතර ගමන් දිශාවත් ඒකම තමයි මේ කෝණය. මේක ප්‍රවේග කෝණය. මේතර මේ විස්ථාපනය වෙන කෝණය ඒකත් ඒකම තමයි. ඒතර ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් tan inverse 12 බෙදීම 5යි කියලා නිකන් ලිව්වනම් ඇති. එච්චරයි. tan inverse 12 බෙදීම 5යි. ඊළඟට ගඟෙන් එතරට යාමට ගතවන කාලය. කොහොමද කාලය හොයන්නේ? එතකොට මෙයා ගිය දුර ඇත්තටම කීයද? මේ දුරනේ. එතකොට ඕනනම් අපිට හොයන්න පුළුවන් මේ දුර. මේක 120ක් හින්දා මේ කෝණයක් දන්න හින්දා x දුර හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා. එතකොට මෙන්න මෙහෙම ඍජු ත්‍රිකෝණයක් තියෙනවා. මේක ඇල්ෆා. මේක 120යි මේක x. එතකොට tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට tan ඇල්ෆා වලගේ අපි දන්නවා 12යි බෙදීම 5යි කියලා. එතකොට මේක 120 බෙදීම x. එහෙනම් x සමානයි 50 මීටර කියලා දන්නවා. එතකොට බෝට්ටුව ගියපු දුර කොච්චරද? දුර කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ඒක L නම් පයිතගරස් වලින් අපිට හොයන්න පුළුවන් L වලගේ L 130යි කියලා අපිට පේනවා. එහෙනම් මෙයාගේ ප්‍රවේගය 13යි. ගිය දොර 130යි. අපිට පුළුවන් යාට s සමානයි ut දාන්න මේ පැත්තට. එතකොට යා ගිය දුර 130යි. ප්‍රවේගය 13යි. කාලය එතකොට 10යි තප්පර. හරිද? ඔය එක විදිහක් හදපු. ඒ කියන්නේ අපි ගියපු ඇත්තම දුර හොයාගත්තා. ගියපු ඇත්තම දුර හොයාගෙන සම්ප්‍රයුක්ත ප්‍රවේගය පාවිච්චි කරලා s සමානයි ut දැම්මා. හැබැයි අපිට එහෙමම ඕනේ නැහැ. අපිට බෝට්ටුව මෙහෙම ගියා කියන එක වැදගත් නැහැ. එතරට යන්න ගතවන කාලය. එතර ඉඳන් කෙනෙක් බලන් හිටියොත් මෙතෙන්ඩම එනකොට තමයි මෙහෙම බලුවොත් කෙනෙක් එතෙන්ට යන්නත් ගතවන කාලය. ඒ කියන්නේ අපිට පුළුවන් මේක ගඟට ලම්බකව යන සලකන්න. ඇයි එහෙම සලකන්නේ? එලින්ම අපි ගඟට ගඟේ පළල දන්න වේගයක් දන්නවා. එතකොට ගඟට ලම්බක සංරචකය 12යි. එතකොට ගඟට සමාන්තර සංරචකය එන්නේ නැහැ. කාලය වෙනසක් නැහැ. එහෙනම් කාලය තත්පර 10යි කියලා අපිට මෙහෙමත් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. මෙන්න මෙහෙම. ඒතර ගඟට ලම්බකව දානවා සමීකරණය. මොකද අපි ප්‍රක්ෂිප්තවලදී සිරසටයි තිරසටයි දැම්මනම් ඒකේ තොරණක් තියෙද්දි එහෙම දැම්මනම් මේකේ තොරණ නැත්තම් ඒත් දාන්න පුළුවන්. ඒතර ගඟ පල්ලෙහාට කොච්චරක් ගසාගෙන ගිහින්ද කියලා. ඒතර මේ කාලය තුල මෙයා x දුරක් ගියා. එහෙනම් තිරස්ස s සමානයි ut දැම්මනම් ගඟකට පල්ලෙහාට ගියා x දුරක්. u කියන්නේ 5යි කාලය 10යි. එතකොට මීටර් 50ක් ගිහින් තියෙනවා. හැබැයි අපි ඒක කරන්න ඕන මෙන්න මේ ක්‍රමෙන් කරා නම්. මෙන්න මේ ක්‍රමෙන් කරා නම් අපි x දුර හොයලා නැහැනේ. එහෙනම් මේක කරන්න පුළුවන්. නැත්තම් කලින් හදපු විදියට මේක කරා නම් එතකොට අර අවස්ථාවට උත්තරේ හොයලා ඉවරයි x හොයලා තියෙන්නේ. එතන මේ තියෙන්නේ x එව්වනේ.
හරි ඊළඟට අ, මේකට උත්තරේ කියන්න බලන්න. 126ට උත්තරේ. ඔව්. ඔයාලා මේක හොඳට දැනගන්න ඕන එකක්. විභාගයට 2024 වගේ තරගදී අහලා තිබ්බා. අ, යම්කිසි දෛශික දෙකක සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ ඒ දෛශික දෙක ඉලක්කමින් එකතු කරාම. හරි. එතකොට 5යි 12යි පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්තය 17යි. උපරිම එක උපරිම සම්ප්‍රයුක්තය 17යි. ඒක වෙන්නේ කොහොමද? දෙන්නම එකම පැත්තට තිබ්බාම. දෙන්නම එකම පැත්තට තිබ්බාම ඒ කියන්නේ කෝණය බිඳුවක් වුණාම කෝණය බිඳුවක් වුණාම සම්ප්‍රයුක්තය උපරිමයි. අවම සම්ප්‍රයුක්තය එන්නේ දෙන්න හරියටම ප්‍රතිවිරුද්ධව තිබ්බාම. ප්‍රතිවිරුද්ධයි කියන්නේ කෝණය අංශක 180යි. ඔන්න ඔය අවම එකයි උපරිම එකයි දැනගන්න ඕනේ. හරිද? එතකොට මේ දෙක අතර ඕනෑම එකක් හදන්න පුළුවන්ද බැයිද? මේ දෙක අතර ඕනෑම සම්ප්‍රයුක්තයක් හදන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හිතන්න මෙයා මෙයා 12යි. ඔන්නෝක තියාගෙන ඉන්නවා අපි 12 කියන එක. මේක උඩම නෙමෙයි. දැන් සම්ප්‍රයුක්තය 17යි. ඔය 5 කියන එක ටික ටික කරකවමුකෝ. ඔන්න ඔන්න. දැන් සම්ප්‍රයුක්තය 14 වඩා පොඩ්ඩක් අඩු වෙනවා. ඔන්න ඔන්න. ටික ටික ඔහොම උඩට කරකන්න සම්ප්‍රයුක්තය 17ට වඩා අඩු වෙනවා. ඊට වඩා මේක අඩුයි. ඊට වඩා මේක අඩුයි. ඊට වඩා මේක අඩුයි. ඔය හැම අවස්ථාවකටම සම්ප්‍රයුක්තයක් තියෙනවා. ටික ටික අඩු වෙගෙන යන්නේ. මම 5 කියන එක විතරක් මම මේ කරගන්න. 5. ඒතර කෝණය වැඩි වෙනවා. කොහොම වෙලා දැන් සම්ප්‍රයුක්තය අඩු වෙනවා. උපරිම අඩු වෙන්නේ අංශක 180ට කරකවපුවා. කොහොමද මේකේ අවස්ථාව වෙන්නේ මේ මෙහෙම සමාන්තර රාශියෙන්. මේක තමයි මෙයාගේ සම්ප්‍රයුක්තය කියන්නේ. ඊළඟ එකට සමාන්තර රාශිය එන්නේ මෙහෙම. එතකොට ඒකේ සම්ප්‍රයුක්තය පොඩ්ඩක් අඩුයි. ඊළඟට මෙහෙම සම්ප්‍රයුක්තය අඩුයි. කොහොම වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. උපරිම කියන්නේ ඉලක්කම් දෙක එකතු කරාම එන අගය. අවම කියන්නේ අඩු කරාම එන අගය. ඒ අතර හැම අගයක්ම හදන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ කියන්නේ 13.2යි 5යි 7යි 8 හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අවුලක් නැහැ. ඒකට අදාළ නිශ්චිත කෝණයකින් තියන්න විතරයි තියෙන්නේ. මේ අතර ඇති ඕනෑම අගයක් හදන්න පුළුවන්. ඕනෑම අගයක්. හරි. එතකොට 6.02යි 5යි 8යි 3යි 1යි 4යි 3යි හදන්න පුළුවන්. පුළුවන්. ඒකට අදාළ නිශ්චිත කෝණයක් තියෙනවා. එහෙනම් මේ 7 තමා අවමය උපරිමය 17. ඒ අතර ඇති ඕනෑම එකක් හදන්න පුළුවන්. එහෙනම් 17ට වඩා වැඩි ඒවා බෑ. 17 පුළුවන්. 17ට වඩා අඩු ඒවා බෑ. අනිත් ඒ අතර ඇති ඕනෑම වගේක් හදන්න පුළුවන්. එහෙනම් සම්ප්‍රයුක්තය 6ක් වෙන්න බෑ. 7ට වඩා අඩු වෙන්න බෑ. හරි. ඊළඟට මේ sin cos වැදගත්. sin cos tan අමතක වෙන කට්ටිය ඉන්නවද? අමතක වෙනවා නම් මෙහෙම මතක තියාගන්න. බිඳුව පටන් ගන්නෙ
බිඳුව එන්නේ බිඳුව 30 45 60 90 ඔය ටික දැනගත්තා කියලා හිතමුකෝ. ඔව් එතකොට මේ පටන් ගන්න බිඳුවෙන් කියලා මතක තියාගන්න. පටන් ගන්න බිඳුව. අපි හැමදේම පටන් ගන්න බිඳුවෙන් නම් පටන් ගන්න බිඳුවෙන් නම් මේ වගුව පටන් ගන්න බිඳුව නම් සයින් බිඳුව බිඳුව. ඒ වගේම සයින් වල අගයන් මේ පැත්තට යන එක කොස් වල අගයන් මේ පැත්තට යන විදිහට සමානයි. සයින් වල මේ පැත්තෙන් ඉඳන් බිඳුව පටන් ගන්නවා නම් කොස් වල එහෙනම් මේ පැත්තේ ඉඳන්. එතකොට මේක බිඳුවයි නම් මේක බිඳුව. හරිද? ඊළඟ මතක තියාගන්න ඕනේ කොස් 60 භාගයයි කියලා. ඒ කියන්නේ කොස් 60 භාගය කියලා වාක්‍යයක් විදිහට මතක තියාගන්න. කොස් 60 භාගය කියන්නේ අපි කතා කරන්නේ එතකොට කොස් 60 කියන එක භාගය. ඒක ඒ විදිහට මතක තියාගත්තම ලේසි. එහෙනම් මේක මේ පැත්තට භාගය එනවා නම් මෙහි ඉඳන් මේ පැත්තට තමයි භාගය එන්නේ. එතකොට මේක භාගය. ඊළඟ තව ඉලක්කම් තියෙන්නේ උපරිම එක එකයි. සයින්ගේ උපරිම එකයි නම් මේ පැත්තේ එකයි. මේවා මාරු වෙලානේ තියෙන්නේ. එතකොට ඉලක්කම් තව දෙකයි මතක තියාගන්න තියෙන්නේ අගයන්. මූල තුන බෙදීම දෙකයි එකයට මූල දෙකයි. එකයට මූල දෙක තමයි දෙන්නගෙම සමාන වෙන්නේ. මේකත් එකයට මූල දෙකයි මේකත් එකයට මූල දෙකයි. එහෙනම් ඉතුරු වෙන එක මොකද්ද? මූල තුන බෙදීම දෙක. එතකොට මේ දෙන්න බෙදලා ගන්න පුළුවන් අපිට tan. මේ බිංදුව එකෙන් බෙදුවම බිංදුවයි. එකයට දෙක මූල තුනට දෙකෙන් බෙදුවම දෙක කැපිලා යනවා. එකයට මූල තුනයි. මෙතන හරියටම කැපිලා යනවා 1යි. මෙතන දෙකක් කැපුණාම මූල තුන යට 1යි. එක බිංදුවෙන් කැපුණාම තේරුමක් නැහැ. හරිද? ඔය විදිහට මේ මෙතන මම මේ කියපු වාක්‍ය වලින් මතක තියාගන්න ලේසි. cos 60 භාගයයි කියලා මතක තියාගන්න. cos 60 භාගයයි නම් sin 60 කියන්නේ අනිත් අගේ මූල තුන බෙදීම දෙක. ඔය විදිහට මතක තියාගන්න. ඊළඟට තවත් ලේසි ක්‍රමයක් කියනවා නම් මෙන්න මෙහෙමත් පුළුවන්. sin යගේ මෙහෙම මූල බිඳුව බෙදීම දෙක කියලා මතක තියාගන්න. මූල බිඳුව බෙදීම දෙක. ඒ කියන්නේ කීයද බිඳුව? මූල 1 බෙදීම 2. ඒ කියන්නේ කීයද? භාගය. මූල 2 බෙදීම 2. ඒ කියන්නේ කීයද? එකයට මූල 2. මූල 3 බෙදීම 2. හැම වෙලේම දෙකෙන් බෙදන් තියෙන්නේ. උඩ එක එකකින් වැඩි වෙගෙන යනවා. බිඳුව 1 2 3 කියලා. මූල 3 බෙදීම 2. එහෙනම් මේක මූල 4 බෙදීම 2. මූල 4 කියන්නේ 2යි 2 බෙදීම 2 කියන්නේ 1යි. ඔන්න ඔය පිළිවෙලට මතක තියාගන්න ලේසි. තේමද? මූල ඇතුළේ තියෙන සංඛ්‍යාව එක ගානේ වැඩි කරගෙන යන්න තියෙනවා. මූල ඇතුළේ තියෙන සංඛ්‍යාව. ඒතකොට sin බිඳුව නම් මූල බිඳුව බෙදීම 2. කීයදාගේ බිඳුව? මූල 1 බෙදීම 2. මූල 1 එකයිනේ. එහෙනම් 1 බෙදීම 2 භාගයයි. මූල 2 බෙදීම 2. ඒ කියන්නේ මූල දෙකක් උඩයි යටයි කැපුණාම යටට ඉතිරෙනවා මූල 2. මූල 3 බෙදීම 2. මූල 3 බෙදීම 2මයි. මූල 4 බෙදීම 2. මූල 4 කියන්නේ 2යි 2 බෙදීම 2 කියන්නේ 1යි. ඒතර ඔය සයින් අගයන් ටිකම දාගත්තා කියන්නේ ඔය ඕකම අනිත් පැත්තට දාගෙන යන එකයි තියෙන්නේ කොස් වලට. මේ මොනවත් chart බලලා එක එක දේවල් බලලා
කරන්න යන්න එපා. ඔය විදිහට ඔයා මතක් කරගන්න. කොහොම හරි මතක් කරගන්න ඕන. එතකොට පුළුවන් ඔය ටික හදාගන්න. මේ ටික කරාම ඔහොම ලියන්න ඕන වෙන්නේ නැහැ ඊට පස්සේ. අමතක නම් ඔය විදිහට හරි කරලා තනියම ගන්න ඔය ටික. හරිද? එතකොට අපි කොහොමද මේවා ටික විභේදනය කරන්නේ? මේ වගේ ටිකක් විභේදනය කරගන්නේ කොහොමද? තිරසට අංශක 60ක් කාණත 40යි ms ඍණ 1. තිරසට අංශක 60ක් කාණතයි 40යි ms ඍණ 1. සංරචක ගන්න කෝණය පැත්තටම හැරෙනවා නම් 60 කියන පැත්තටම හැරෙනවා නම් cos කියනවා. මේක 40යි cos 60යි. එතකොට මේක 60 පැත්තට නෙමෙයි හැරෙන්නේ අනිත් පැත්තට. අනිත් පැත්තට. එතකොට මේ කෝණය හොයන්න ඕනේ නැහැ 30යි කියලා. ඒක ඕනේ නැහැ. අපි මේ 60 කියන කෝණයෙන්ම තමයි එකවරම ලියන්නේ. එතකොට කෝණය පැත්තටම හැරෙනවා නම් cos අනිත් පැත්තට නම් sin. ඒ කියන්නේ 40යි sin 60යි. හරිද? එතකොට අපි හිතමු මේ වගේක් තියෙනවා කියලා පස්වෙනි ගැටලුව හතරවෙනි ගැටලුව බලන්න. තිරසට අංශක තිරසට tan ඉන්වර්ස් 3/4ක් කියලා කියනවා. ඒ වගේ ඒවා ඔයාලට දුන්නොත් ගන්නට මෙන්න මෙතන මේ කෝණය කීයද? tan ඉන්වර්ස් 3/4යි කියලා කියන්නේ. එහෙම දාගන්න එක අමාරුයිනේ. ඔයාලට ඔහම tan ඉන්වර්ස් sin ඉන්වර්ස් වගේ මොනවා හරි කෝණයක් ඒ විදිහට දෙනවා නම් ඔයා දාගන්න θ කියලා. ඒකල්ල ඒ θ කියන එක ලියාගන්න පැත්තකින් එහෙම. θ කියන්නේ මොකද්ද? තිරසට 3 tan ඉන්වර්ස් 3/4යි කියලා දුන්නේ. එහෙනම් ඔයා තිරසට θ කියලා එකක් දාගත්තා. මෙතන tan ඉන්වර්ස් නේ. tan ඉන්වර්ස් එක මේ පැත්තට ගත්තාම tan වෙනවා. එහෙනම් tan θ සමානයි කීයද? 3/4යි. දැන් ඔයා මෙතන ත්‍රිකෝණයක් ඇඳ ගන්න. θ කෝණයක් දාගන්න. tan වල තියෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. එහෙනම් මේ ත්‍රිකෝණය හදාගන්න සම්මුඛ පාදේ 3යි බද්ධ පාදේ 4යි කියලා. ඊට පස්සේ පයිතගරස් වලින් අනිත් පාදේ හොයන්න. 3යි 4යි නම් 5යි කියලා අපි දන්නවනේ. හරි. දැන් ඕක පැත්තෙන් ලියාගත්තාම ඒක මාර වාසිය අපිට tan ඕන එක 40යි නම් අපි දන්නවා කෝණය θ කෝණය පැත්තට හැරෙනවා නම් මොකක් කියලාද කිව්වේ? 40යි cos θ කියලා. cos θ. දැන් cos θ ආගේ ප්‍රශ්නයක් කරගන්න එපා. cos θ දන්නවා. මෙතන ත්‍රිකෝණයෙන් බලන එක තියෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේකේ උත්තරේ කීයද? බද්ධ පාදයේ 4යි කර්ණය 5යි. එතකොට 8 වරක් 4 32යි. ඒ වගේම අනිත් පැත්ත කෝණය ගත්තම කෙලින්ම 40යි sin කියලා කියන්නේ මේ කෝණයෙන්ම. sin. එතකොට sin ලියා ගන්න පුළුවන් අපිට ත්‍රිකෝණය බලලා 3/5යි. එතකොට 8 වරක් 3 24යි. තේරෙනවද? එතකොට tan ඉන්වර්ස් sin ඉන්වර්ස් වගේ ඒවා දුන්නා ඔයා මොකද කරගන්න ඕන? θ වගේ අකුරක් දාගන්න. ඊට පස්සේ මෙතන මේ සිද්ධිය කරගෙන ත්‍රිකෝණයක් ඇද ගන්න. එතකොට ඔයාලට sin cos tan ඕන එකක් පුළුවන්. එතකොට 7 වෙනි එක බලන්න. තිරසට බිඳුවක් ආනතව 50ක ප්‍රවේගයක් කියන්නේ මොකද්ද? තිරසට බිඳුවක් ආනතයි කියන්නේ තිරසටමයි තියෙන්නේ කියන එකයි තේරුම. බිඳුවයි ඥානත බිඳුවයි කියන්නේ ආනතියක් නැහැ කියන එකනේ. එහෙනම් තිරසටමයි ඒක තියෙන්නේ. ඒතකොට ඒක විභේදනය කරොත් තිරසට විභේදනය කරොත් බිඳුව. තිරසට විභේදනය කරොත් ඒ තිරසට විභේදනය කරොත් ඒ තියෙන එක තමයි. ඒ කියන්නේ 50යි. එනේ යම්කිසි දෛශිකයක් ඒ පැත්තටම විභේදනය කරා කියන්නේ ඒ තියෙන එකම තමයි එන්නේ. ඒ වගේ මේකට ලම්බක විභේදනය කරොත් බිඳුව.
යම් කිසි එකක් ඒකට ලම්බ විභජනය කරලා බිඳුවයි කියලා අපි දන්නවා. හරි. එතකොට අ, ඒ ටික වන වෙනවා ප්‍රතිචිත්ත වල ආරම්භක තිරස් ප්‍රවේග සංරචකයටයි තිරස් ප්‍රවේග සංරචකය හොයන්න. 145 බලමු. 145. හදලා කියන්න පුළුවන් උත්තරේ. හරි. අපි බලමු එතකොට වස්තුවක් තිරසට ආනතව 60ක ප්‍රවේගයෙන්. එතකොට අපි මෙන්න මෙහෙම ඉතලයේ අඳිනවා බය නැතුවම ප්‍රවේගය 60යි. මෙයා යන මාර්ගය ඔහොම වෙනවා. මෙතන ඉතලයේ මෙහෙම පැනනා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් පයින්න ඕන. එතකොට තප්පර 3කදී යා කොච්චරක් ගිහින් තියනවද කියලා අහන්නේ. අපි දන්නේ නැහැ මෙයා කොයි හරි ඉන්නවද කියලා. හැබැයි අපිට ඕන තරක් මාක් කරගන්න පුළුවන්. මුලින්ම අපිට එතකොට සංරචක දෙක හොයාගන්න පුළුවන්. මෙයා 60 නිසා 60යි cos 60යි 60යි cos 60යි කියන්නේ 30යි. cos 60 භාගය කියවනේ 30යි. හරිද? 60යි sin 60යි නම් මෙන්න මෙයාම මූල තුනෙන් වැඩි කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද දෙකෙන් බෙදලා ඉවරයි. දෙකෙන් බෙදලා ඉවරින් හින්දා තව මූල තුනකින් වැඩි කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් මූල තුනෙන් වැඩි කරා. හරි. එතකොට තප්පර 3කදී ගමන් කරන තිරස් දුර. එතකොට අපිට මෙන්න මේ දුර හොයාගන්න තියෙන්නේ එහෙනම් s සමාන ut දාන්න තියෙන්නේ. හරිද? s සමාන ut දැම්මම 30 වරක් 2යි 3යි 90යි කියලා කියනවා. එතකොට එවලා තියෙන උත්තර හැමෝගෙම හරි. හරිද? හැමෝගෙම හරි. හරි. ඊළඟට 146 බලන්න. 146 146 වස්තුවක් එහි සිරස් ප්‍රවේග සංරචකයේ 40ද සිරස් ප්‍රවේග සංරචකයේ 60ද වනසේ ප්‍රක්ෂේපණය කරනු ලැබේ. හරි. එතකොට තිරස් ප්‍රවේග සංරචකයේ 40යි. සිරස් ප්‍රවේග සංරචකයේ 60යි. තප්පර 3කදී එය උපරිම උසකට එළඹේ. කොහොමද කරන්නේ? අපි දන්නවා මනෝමයෙන් අපි ඊයේ කරා ඉර උපරිම උස ගන්න කොහොමද? කැටියෙන් මේක x නම් මේක y නම් උපරිම උස එන්නේ h සමානයි y වර්ගයේ බෙදීම 2g කියලා කිව්වා. ඒතකොට අපි ඒක මනෝමයෙන් කරගන්න පුළුවන් 60යිනේ. සිරස් ප්‍රවේග සංරචකයේ 60යි. ඒක තමයි බලපාන්නේ. 60 වරක් 60 කියලා ලියාගත්තත් ඇති. එතකොට මෙතන 180යි කියලා මනෝමයෙන් එනවා. එතකොට ඒක මෙතන තමයි තියෙන්නේ. ඒ උපරිම උසකට එළඹේ කියන එක උස 180 කියන එක එනවා මෙතනින්. කාලය තමයි පළවෙනි එකෙන් අහන්නේ. එතකොට මෙතන අපි මනෝමයෙන්ම තේරෙනවා උපරිම උසට යන්න ගත වන කාලය 6යි කියලා. මොකද මේ y බෙදීම g තමයි උපරිම උසට යන්න ගත වන කාලය. y බෙදීම g. y බෙදීම g. හරිද? ඒ නිසා පළවෙනි එක වැරදි. තප්පර 3කදී උපරිම උසකට එළඹෙනව නෙවෙයි. තප්පර 6කදී තමයි උපරිම උසකට එන්නේ.
තුන්වන තත්පරයේදී එය ප්‍රක්ෂේපණ ලක්ෂයට මීටර් 120ක් ඈතින් පිහිටයි. ඒක කොහොමද ගන්නෙ? තුන්වන තත්පරයේදී කියන්නේ තුන්වන තත්පර අවසානයේදී. තත්පර 3ක් ගියාට පස්සේ මේ පැත්තට S සමානයි UT දැම්මොත් තත්පර 3කට නම් 40 ඒවා 3යි. 120යි. තිරස් දුරක් ඈතින් කියවනම් තමයි වඩාත් හොඳ. මේ වගේ තැනක ඉන්නේ එක. එයා තිරස්ව කොච්චර දුරක් ඈතින් ඉන්නවද? 120කින් ඉන්නවා. ඒතකොට යම් කිසි දුරක් සිරස්වත් ගිහින් තියෙන්නේ. ඒතර තුන්වන තත්පරයේදී ඒක ප්‍රක්ෂේපණ ලක්ෂයට 120ක් තිරස්ව ඈතින් පිටයි. වරන් හරිද? දැන් මෙතන අපිට ගන්න වෙනවා ඒක වෙන්නේ නැති අදහස් කරන්න කියලා. හැබැයි විභාගයට තව ටිකක් ෆොකස් තියනවා. එහෙම ආందోලනාත්මක වුණොත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකට ලකුණු හම්බ වෙනවා. උත්තරය මෙතන නම් BC කියලා ගන්න පුළුවන් අපිට ඒක. හරි. ඊළඟට 148ට උත්තරය පුළුවන්ද කියන්න? 148ට උත්තරේ. ඔව් ඒක අපි මේ පෙට්ටි ක්‍රමයන්ම ඉගෙන ගත්තා. තිරස් සංරචකයයි සිරස් සංරචකයයි දන්නා නම් තිරස් පරාසය කොහොමද එන්නේ? R සමානයි 2xy බෙදීම g කියලා. 2xy බෙදීම g. එතන 2uv බෙදීම g. උත්තරේ 4. උත්තරේ 4. ඒක මනෝමයෙන්ම අපි ගන්න ක්‍රමයක් දන්නවා. 147 හදනවා නම් කොහොමද හදන්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වේ tan inverse කියලා තියෙනවා දැන්. ඒකට අපි රූපය හදගන්නේ කොහොමද? රූපය හදගන්නේ tan inverse දාලා නෙමෙයි. θ කියලා එකක් දාගන්නවා. ඊට පස්සේ මේව සාමාන්‍ය විදිහට අඳින්න. මෙන්න මේ ප්‍රවේගය cයි. අපිට අහන්නේ අපෙන් අහන්නේ තිරස් පරාසය. දැන් θ කියන්නේ මොකද්ද? tan inverse 4 බෙදීම 3යි. ඒ කියන්නේ tan θ සමානයි 4 බෙදීම 3යි. මෙතනින් ත්‍රිකෝණයක් ගහගත්තොත් 4යි 3යි කියලා එනවනේ. මේක θ නම්. ඒතර මේක 5යි. හරි. එතකොට සංරචක දෙක මොනවද? CI cos θ. CI cos θ නම් බද්ධපාදයේ බෙදීම කර්ණයයි. එතකොට මෙතන 60යි. මෙතන CI sin θ. sin θ කියන්නේ 4 බෙදීම 5යි. එතකොට 400 බෙදීම 5යි. එතකොට 80යි. එහෙනම් R කියන්නේ කීයද? 2xy බෙදීම g. 2යි x කියන්නේ 60යි y කියන්නේ 80යි බෙදීම t කියන්නේ 10යි. එතකොට මෙතන එනවා 200 මේ 960නේ. 960ක් එනවා. ඒතර උත්තරය 4. දැන් ඔය xy හොයලා ගත්තානේ අපි ඔක. xy නැතුව xy හොයන්නේ නැතුව මේ u ඇසුරින්ම හොයන්නත් බැරි ගමන් නැහැ. පුළුවන්. ඒ තමයි දැන් u sin අපේ සමීකරණය මොකද්ද තියෙන්නේ? 2යි xy බෙදීම g නේ. x කියන්නේ මොකද්ද? u cos θ. y කියන්නේ
u sin theta බෙදීම g. එතකොට අපිට ඕන නම් මේක පුළුවන් 2u වර්ගය sin theta cos theta කියලා ලියා ගන්න. හැබැයි එතකොටත් ඉතින් අරකම වගේ තමයි එන්නේ. එතකොට 2යි u වර්ගය කියන්නේ c ගේ වර්ගයයි. sin theta කීයද 4 බෙදීම 5යි. cos theta කීයද 3 බෙදීම 5යි. බෙදීම g. දැන් මෙතන 5 වරක් 5 25යි. 25ට 100ක් කැපුණාම උඩ තව 4ක් එනවා. යට ඉන්න 10න් මෙතන බිඳුවක් කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 20යි 16 වරක් 3 48යි 48ට වැඩි කිරීම 20. එහෙම ගන්නත් බැරි කමක් නැහැ. තව එකක් තියෙනවා මේක තව ටිකක් සුළු කරාම u වර්ගය එනවනේ u වර්ගය. ඊට පස්සේ 2යි cos theta sin theta කියලා එකක් තියෙනවා. 2යි cos theta sin theta කියන්නේ sin 2යි theta කියලා සූත්‍රයක් තියෙනවා. හැබැයි ඒක මෙතෙන්ට හරියන්නේ නැහැ. මොකද theta කෝණය දන්නවා අපි tan inverse 4 බෙදීම 3යි කියලා. ඒක 2යි theta කෝණය අපි දන්නේ නැහැ. 2යි theta කෝණය මේක දෙකෙන් වැඩි කරලා 8 බෙදීම 3යි කියලා එහෙම ගන්න බෑ. හරි ඒ හින්දා මෙන්න මේ සංරචක දෙක ඇසුරින් ගන්න එක වැදගත්කමක් තියෙනවා. මේක වැදගත් වන අවස්ථාවක් නැත්තේ නෑ තියෙනවා. හරි ඊළඟ 151 බලන්න. එතකොට මෙන්න මෙතන මේක අතිශය වැදගත් ගානක් පරණ ගානක් වුණාට මේකටත් තර ලකුණක් දාලා තියාගන්න. ඒකෙන් ගන්න දේ අරන් යන්න. මොකද්ද? තිරස් කඳු මුදුනක සිට ඒ නම් ගෝලයක් සිරස්ව අතහරිනු ලැබේ. අතහරිනවා කියන්නේ ආරම්භක ප්‍රවේගය 0යි. ඔන්නෝම සිරස්ව පල්ලෙහාට එනවා එයා වැටෙන්න ඕනේ. ඒ කියන බෝලේ. හරිද? එතකොට B සහ C නම් බෝල තිරස්ව තමයි විසි කරන්නේ. එතකොට B ගේ වේගය වැඩිලු C ටත් වඩා. එතකොට මං C මෙතන අඳින්නම්කො C මෙතන අඳිනවා. C ගේ ප්‍රවේගය අඩු හින්දා මම මේක කලින් අදිනවා. මොකද එතකොට අඩු නිසා යා වැඩි දුරකට යන්නේ නැහනේ. එතකොට යා මෙහෙම යනවා. ඔය විදිහට කියන්නකො හිතන්නකො. ඔන්නම වැටෙනවා. හරි. දැන් C ගේ වේගය වැඩි. ඊළඟ B ගේ වේගය ගත්තොත් B මේ මට්ටමේ ඉන්නවා කියලා හිතමු. එතකොට මෙතන B ගේ වේගය වැඩි හින්දා එයා වැඩි දුරකට යනවා මෙහෙම. හරිද? එතකොට මෙයාගේ වේගය u කියලා ගමු. එතකොට v ගේ ප්‍රවේගය අඩුයි. v කියන ප්‍රවේගය අඩුයි u ට වඩා. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? පල්ලෙහාට වැටීමට ගතවන කාලය. හොඳට බලන්න. ආරම්භක සිරස් ප්‍රවේග සංරචකය තුන් දෙනාගම බිඳුවයි. එතකොට පල්ලෙහාට යාමට ගතවන කාලයට අපිට සමීකරණයක් දාන්න වෙන්නේ ආරම්භක ප්‍රවේගය දන්නවා තුන් දෙනාගේම සිරස් ත්වරණය දන්නවා තුන් දෙනාම වැටෙන උස එකම අගයක්. එතකොට
විස්ථාපනය දන්නවා, ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා. කාලය හොයන්න ඕනේ. අවසාන ප්‍රවේගය ගැන සඳහනක් නැති නිසා දාන්න වෙන සමීකරණය මේක. හැමෝගෙම u බිඳුවයි. හැමෝගෙම ත්වරණ එකමයි. හැමෝම යන විස්ථාපනයත් එකමයි. ඒකේ තේරුම හැමෝම එකම වෙලාවෙ වැටෙනවා. ඒ කියන්නේ ගත වෙන කාල සමාන. එහෙනම් මේකේ උත්තරය හතරවෙනි උත්තරේ. යන තිරස් දුරවල් එහෙම වෙනස්. හැබැයි ඔක්කොම එකවර වැටෙනවා බිමට. මෙයා වැටෙන වෙලාවටම මෙයත් වැටෙනවා. ඒ වෙලාවටම මෙයත් වැටෙනවා. ඒක වැදගත්. සමහර පාස් පේපර්ස් වල ප්‍රශ්න අපිට තියරි වගේ දැනගන්න ඕන ප්‍රශ්න තියෙනවා. මේකේතර හොඳට තියරියක් ලෙසම දැනගන්න. ඒ කියන්නේ වස්තු කිහිපයක් තිරස්ස විසි කරා කියලා එකම උසකින්ද. එයාලා වැටෙන වෙලාව වෙනස් වෙන්නේ නැහැ. එකම තමයි. එකම වෙලාවෙ වැටෙනවා. ඒකට හේතුව එයාගේ සිරස් ප්‍රවේග සංරචක ටික තමයි. වැටෙන කාලය තීරණය කරන්නේ තිරස් ප්‍රවේගය නෙමෙයි සිරස් ප්‍රවේගය. මතකනේ යන උපරිම උස තීරණය කරේ සිරස් ප්‍රවේගය. උපරිම උසට යන්න ගත වෙන කාලය තීරණය කරේ සිරස් ප්‍රවේගය. ඒ වගේ එකම මට්ටමක ඉඳන් විසි කරනවා නම් සිරස් ප්‍රවේගය තමයි බලපාන්නේ වැටෙන්න ගත වෙන කාලය. එතකොට තිරස් එක බලපාන්නේ මොකේද? තිරස් එක බලපාන්නේ තිරසට යන දුරට විතරයි. තිරසට යන දුර බලපාන්නේ තිරස් සංරචකය මත. මේක මතනේ අපේ සමීකරණ වලත් x හිටියේ තිරස් පරාසයට විතරයි. x හිටියේ. අනිත් සමීකරණ වල හිටියේ y විතරයි. මෙන්න මේ. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න. වස්තු කිහිපයක් එකම මට්ටමේ ඉඳන් විසි කරනවා නම් තිරස් සංරචක සමානයි නම් කාල සමානයි. දැන් ඔකම 2025ට දෙනවා කියලා හිතමුකෝ මෙහෙම. මේ වගේ කරලා දෙන්න පුළුවන් ඔක. පරණ ගණන්ම ටිකක් ඇඩ්වාන්ස් කරලානේ දෙන්නේ. ඒ නම් වස්තුවක් උඩට 20කින් විසි කරනවා. මොකද හිතන්න උඩට 20කින් විසි කරනවා. B නම් වස්තුවක් මෙන්න මේ සංරචක දෙකකින්ම ආනතව විසි කරනවා. මොකද හිතන්න මේ B වස්තුව C වස්තුවක මෙන්න මේ සංරචක දෙකෙන් විසි කරනවා. ඔන්න ඔය විදිහට අහන්න පුළුවන්. එතකොට වස්තු තුනම විසි කරන්නේ එකම තිරස් මට්ටමේ ඉඳලා නම් පොළවට වැටීමට ගතවන කාල අතර සම්බන්ධයක් අහන්න පුළුවන් ආපහු. මේ වගේ. දැන් මොකක්ද උත්තරේ? ඔය විදිහට උත්තර දෙන්න පුළුවන්. උත්තරය 1. ඒකට හේතුව තිරස් සංරචකය එකමයි. සමීකරණයක් දානවා නම් දාන්න වෙන්නේ තිරස් සමීකරණයක්. පොළොවට වැටීමට ගත කරන කාලේ. ඒතර අපි විස්ථාපනය එකමයිනේ ඔක්කොම එක මට්ටමේ ඉන්න හින්දා පොළොවට වැටෙනවා නම් විස්ථාපනය h. ත්වරණය එකමයි. ඇයි? කට්ටිය ඔක්කොම ගුරුත්වය යටතේ. ත්වරණයත් එකමයි. ආරම්භක ප්‍රවේගයත් සිරස් එක එකමයි. ඉතින් තුන් දෙනෙක්ම එකමයි නම් අනිත් දෙන්නත් එකම තමයි. තිරස් එක. හරිද? ඒතර v t. ඒතර t දෙන්න ඔක්කොගෙම එකමයි. මෙයා මෙහෙම ගිහින් කොහොම වැටෙනවා. මෙතෙන්ද යම්කිසි ප්‍රවේගයක් ඇති වෙනවා නම් මෙයාත් ඒතර මෙහෙම වැටෙනවා.
මෙතෙන්ටත් සිරස් ප්‍රවේගය එකමයි. තිරස් එක 20ක් තියෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙම යනවා. ඒකේ තිරස් එක මේකම තමයි. බීම තමයි. මොකද මම මේ කිව්වේ සිරස් සංරචක ටික. සිරස් සංරචක ටික ඔක්කොම එකමයි. හරිද? ඒක වැදගත්. ඊළඟට 157 පොඩ්ඩක් උත්සාහ කරන්න බෑ. 157. හරි. එතකොට මොකද්ද මේකේ උත්තරේ? ප්‍රහාරක ගුවන් යානයක් පැයට කිලෝමීටර් 360ක වේගෙන් යනවා. තිරස්ව පොළවට 2000ක් උඩින්. පොළවට 2000ක් උඩින්. පැයට කිලෝමීටර් 360ක්. මුලින්ම ඔයාලා පැයට කිලෝමීටර් SI කරන්න ඕනේ. SI කරන්න නම් 18න් 5න් වැඩි කරන්න ඕන. SI කරන්න නම් 18න් 5න් වැඩි කරන්න ඕනේ. MS ශ්‍රේණිය එක වෙනවා. එතකොට 360 වැඩි කිරීම 18න් 5. එතකොට 18 වරක් 20යි. එතකොට මේක 100යි කියලා එනවා. එහෙනම් MS ශ්‍රේණිය එක 100යි. 100යි MS ශ්‍රේණිය එක. එතකොට මෙන්න මේ උස මීටර් 2000යි. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම වැටෙනවා. එතකොට දැන් මේ ප්‍රහාරක ගුවන් යානය නැහැ. ඇයි? ප්‍රහාරක ගුවන් යානය යන්නේ මේ ප්‍රවේගයෙන්. ඒකේ ඉඳලා අත්හැරියොත් ඒකේ තියෙන ප්‍රවේගය තමයි මේ බෝම්බෙට තියෙන්නේ. හරියට අර අපි මුලින්ම හදපු ගාන වගේ අද කුරුල්ලෙක් අතහින්නවා කිව්වේ ඒ වගේ. ඒක කුරුල්ලගේ ප්‍රවේගය තමයි එයාට තිබ්බේ. ඒ වගේ තමයි මේ ගුවන් යානෙට තිබ්බ ප්‍රවේගය මෙයාට තියෙනවා. ඊට පස්සේ යා නිදහස වැටෙනවා. ගුවන් යානය එතකොට මෙහෙම යනවා ඒ විදිහට. මෙයා වැටෙනවා. එතකොට වැටෙන්න ඕන ට්‍රක් රථයකට. ට්‍රක් රථයට තමයි වැටෙන්න ඕන මේක ගිහින්. එතකොට දෙවැනි අවස්ථාවේ බෝම්බේ ඉන්නත් ඕනේ මෙතන, ට්‍රක් රථයේ ඉන්නත් ඕනේ මෙතන. අතහරින වෙලාවේ බෝම්බේ මෙතන, ට්‍රක් රථය මේ වගේ තැනක තියෙන්න ඕනේ. මොකද ට්‍රක් රථයත් යනවා. ඒතකොට පළවෙනි අවස්ථාවේ ට්‍රක් රථය මෙතන, බෝම්බේ මෙතන. දෙන්නම මෙහෙම වෙනවා. එතකොට ට්‍රක් රථයට හරියටම බෝම්බේ වැටෙනවා. එහෙනම් ට්‍රක් රථයේ ගමන් කරන ප්‍රවේගය 10යි. එයා ඒකාකාර වේගෙන් එන්නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? එයා යන දුර දන්නවද? නැහැ. අපි දැන් දත්ත ලකුණු කරගන්නේ කරන්නේ. මෙයාගේ ආරම්භක ප්‍රවේගය දන්නවද? සිරස් එක දන්නවා. ත්වරණය දන්නවද? දන්නවා. උස දන්නවද? දන්නවා. අන්න 3 දෙනෙක් දන්නවා. දෙකද රූපය ඇඳගත්තාම අපිට දත්ත දන්නේවා දන්නවා. ඒතර තුනක් දන්නවා නම් අනිත්‍යව හොයන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ මෙහෙම මෙතෙන් යන්න කාලය හොයාගන්න. එහෙනම් බෝම්බය චලිතය සලකන්න පුළුවන්. සිරස් චලිතය සලකන්න පුළුවන්. එතකොට අවසාන ප්‍රවේගය දන්නේ නැති හින්දා අවසාන ප්‍රවේගය නැති සමීකරණය ගන්න පුළුවන්. ඒ කියන්නේ S = UT ධන භාගය AT වර්ගය. S කියන්නේ 2000යි. U බිඳුවයි භාගයයි 10යි T වර්ගය.
එතකොට 400යි 10න් කැපුණාම එතකොට මෙතන t සමානයි තප්පර 20ක් කියලා එනවා. එහෙනම් මෙයා අතහරින්න වෙලාවේ ට්‍රක් රථය හිටියේ මෙතන. ඒතර එයා එතන ඉඳන් මෙතෙන් යන්න ගත වන කාලය තප්පර 20යි නම් ට්‍රක් රථය මෙතන ඉඳන් මෙතෙන් යන්න ගත වන කාලයත් තප්පර 20යි. එහෙනම් දැන් ට්‍රක් රථයේ ප්‍රවේගය දන්නවා, කාලය දන්නවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙන්න මේ දුර S සමානයි ut නේ යට දාන්න වෙන්නේ ට්‍රක් රථයට. S කියන්නේ එතකොට මෙන්න මේ දුර S කියලා ගමු 10යි ප්‍රවේගය කාලය 20යි. ඒකෙන් එනවා මීටර් 200ක්. එතකොට බෝම්බය ගිය තිරස් දුර කීයද කියලා අපිට හොයන්නත් පුළුවන්. මොකද තිරස් ප්‍රවේගය දන්නවා කාලය දන්නවා. බෝම්බයට තිරස් S සමානයි ut දැම්ම මෙන්න මේ දුර x නම් x සමානයි 100 වරක් 20යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2000යි. එහෙනම් මෙන්න මේ මුළු දුර 2000යි යට තියෙන ට්‍රක් රථයේ විතරක් ගියපු දුර 200යි. අපෙන් අහන්නේ ට්‍රක් රථය බෝම්බයට කොච්චරක් තිරස් දුරින් තියෙද්දිද විසි කරන්න කියලා. කොච්චරක් තිරස් දුරින් තියෙද්දිද කියන්නේ මේ දුර අහන්නේ. ඒතර මුළු දුර 2000යි. ට්‍රක් රථය ගිය දුර 200යි. ඒ කියන්නේ 1800යි. හරිද? එකසිය 65 ඒකත් වැදගත් ගැටලුවක්. කරත්තයක් ඍජු තිරස් මගක ඍජු තිරස් මගක 30ක ප්‍රවේගයෙන් චලනය වේ. චලනය වන කරත්තය සිට ප්‍රක්ෂිප්තයක් මුදා හරිය යුත්තේ එය කරත්තය තුළට නැවත පැමිණෙන ලෙසය. හරි. එතකොට අපි ගමු මෙහෙම. මේක තමයි කරත්තය කියලා හිතන්නකො. එතකොට මෙහෙම කෙනෙක් ඉන්නවා. කරත්තය යනවා 30ක ප්‍රවේගයෙන්. කරත්තය 30ක ප්‍රවේගයෙන් යනවා. එතකොට මෙයා මෙහෙම විසි කරන එක නැවත කරත්තයට වැටෙනවා කියන්නේ ඒ කියන්නේ යා මේ ආපහු එයාම අල්ල ගන්නවා වගේ එකක්. මෙයාම අල්ල ගන්න ඕන මෙතන. මේ කරත්තය මෙහෙම යන ගමන් වස්තුවත් උඩින් එනවා මෙහෙම. කරත්තය මෙහෙම යටින් යන ගමන් වස්තුවත් උඩින් එනවා. අන්තිමට ආයෙ යාගේ අතරම එන්න ඕන. හරිද? එතකොට එකම කාලයනේ දෙකම එහෙනම් යන්නේ. එකම කාලයේ දෙකම යනවා කියන්නේ එකම දුරත් යනවා කියන්නේ ප්‍රවේගත් එකම වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේගය 30යිම වෙන්න ඕන. තිරස් ප්‍රවේග සම්බන්ධයි. ඇයි
මෙයා අතහැරපු වෙලාවේ ඉඳලා නැවත වැටෙන වෙලාව දක්වා ගියපු තිරස් දුර එකමයි දෙන්නම කරත්තයයි බෝලයයි. ඒ වගේම කාලයත් එකමයි. එනම් ප්‍රවේගයත් එකම වෙන්න ඕන තිරස් ප්‍රවේගය. ඊළඟට අපෙන් අහනවා සිරස්ව එකක් අහනවා. එතකොට කුමන වේගෙන් දීලා අහනවා. එතකොට සිරස් එක බලන්න එපා. එතකොට සිරස් එකේදී සිරස් විස්ථාපනය බිඳුව. සිරස් ඒ මට්ටමටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය දන්නේ නැහැ. විස්ථාපනය දන්නවා. ත්වරණය දන්නවා. කාලය අපිට හොයන්නත් පුළුවන්. මොකද මේක මීටර් 90යි කියලා දෙලා තියෙනවා. මේක මීටර් 90යි හින්දා S = UT තිරසට දාපුවම කාලය එනවා. කාලය තත්පර 3යි. එහෙනම් සිරස් චලිතයට කාලය එකමනේ. එකක් දන්නවා. එහෙනම් අපිට මේ U හොයන්න පුළුවන්. මොකද තුන් දෙනෙක් දන්නවා. තුන් දෙනෙක් දන්නවා නම් V නැති සමීකරණය දාලා හොයන්න පුළුවන්. හැබැයි උඩට සමීකරණය දාන්න. ඒතර විස්ථාපන බිඳුවයි U t කියන්නේ 3යි ඍණ භාගයයි 10යි 3 වර්ගයයි. එතකොට මෙතන 9යි 90යි 90 බෙදීම 2යි කියන්නේ 45යි මේ පැත්තට ආවා. U කියන්නේ 15යි නේද? 15. දැන් එනම් අපෙන් අහන්නේ මේක 15යි. අහන්නේ මොකද්ද? ප්‍රක්ෂිප්ත කරත්තයට සාපේක්ෂව කුමන කෝණයකින් මුදා හරිය යුතුද? දැන් අපි පොළවේ ඉඳන් බැලුවොත් එයාගේ ප්‍රවේගය මොකද්ද? 15යි 30යි කියන දෙකම ගන්න ඕනේ පොළවේ ඉඳන් අපි බැලුවාම. මේ ප්‍රවේග දෙකමනේ. මේ දෙකේ සම්ප්‍රයුක්ත. හැබැයි කරත්තයට සාපේක්ෂව කියලා ගත්තා. මම අර මතකද ඉස්සෙල්ලත් කරා. සාපේක්ෂව ගන්නවා. කරත්තයට සාපේක්ෂව ගන්නවා නම් කරත්තය නිශ්චල කරන්න. මේක කැපිලා යන විදියට මෙයාට මෙහෙම ප්‍රවේගයක් ලකුණු කරන්න 30ක්. ඒකම මෙයාටත් ලකුණු කරන්න. දැන් මොකද වෙන්නේ? දැන් මේක කැපිලා යනවා. මෙන්න ඉතුරු වෙනවා කරත්තයට සාපේක්ෂ ප්‍රවේගය. එහෙනම් කරත්තයට සාපේක්ෂව උඩට තමයි විසි කරලා තියෙන 15කින්. එතකොට ඒක කෝණය කරත්තයට සාපේක්ෂව කෝණය අංශක 90. එහෙනම් උත්තරය 3. තේරෙනවද? වැදගත් ගාණක් කිව්ව එකයි. වැදගත් ගාණක් කිව්ව එකයි. එයා පොළව සාපේක්ෂව ගත්තොත් මේක 30යි මේක 15යි. හැබැයි කරත්තේ ප්‍රවේගය අඩු කරන්න ඕනේ. කරත්තයටත් තිබ්බ 30ක ප්‍රවේගයක්. ඒක අඩු වෙනවා. ඒතකොට මේක නැති වෙලා යනවා. කරත්තේ ඉන්න කෙනාට පේන්නේ එතකොට මෙයා උඩට ගිහින් ආය වැටෙනවා වගේ. ඒ කියන්නේ කරත්තය මේ හරියට ආවා කියලා හිතන්නකෝ. ඔහොම. ඒතකොට මෙයා ඉන්නේ මෙහෙමනේ. ඒතකොට එයා උඩ බලද්දි හැම වෙලේම එයාගේ උඩින් තියනවා. අර බෝලේ. එයාට පේන්නේ උඩට යනවා විතරයි වගේ. තව ටික වෙලාවකින් කරත්තේ මෙතන. ඔහොම. එතකොට එයත් එක්ක මෙයත් එනවා. කරත්තයත් එක්ක මෙයත් එනවා. ඒතකොට මෙයා උඩ බලන සෑම වෙලාවකම එයාට උඩින් ඉන්නවා වස්තුව. එයා උඩ බලන සෑම වෙලාවකම එයාට උඩින් වස්තුව ඉන්නවා. ඒ හින්දා එයාට පේන්නේ නිකන් උඩට ගිහින් ආය එයාගේම අතට පල්ලයට ඇවිල්ලා වැටෙනවා වගේ එයාගේ චලිතය අමතක කරනවා. එයා යනවා කියලා අමතක කරනවා. ඒ කියන්නේ අපි බස් එකේ යන ගමන් අපි නිකන් උඩට වස්තුවක් විසි කරොත් අපේ අතටම වැටෙනවානේ. අපි බස් එකේ යන ගමන් උඩට වස්තුවක් විසි කරලා අපිම අල්ල ගන්නවා. හිතන්නකෝ. ඒ වුණාට එළියෙන් ඉන්න කෙනෙකුට පේන්නේ ඒක මොන වගේද? අපි උඩට විසි කරලා අල්ලගත් එක. අපි කලින් හිටියේ මෙතන ඔන්න මෙහෙම තිබ්බා. අල්ලගද්දී අපි මෙතන බස් එකත් මෙතන අපිත් මෙතන බෝලෙත් මෙතන. ඒතර එළියේ ඉන්න කෙනා බලන් ගියාම එයාට පේන්නේ මෙහෙම ගියා වගේ. ඔව්. බෝලයක් ගියා අපිත් යනවා පේනවා. එහෙමයි. ඒ වුණාට අපි බස් එකේ ඇතුලේ ඉන්න ගමන් ඔක් කරොත්
අපිත් එක්කම බෝලේ ඇවිල්ලානේ. ඒකේ තේරුම අපේ අතර වෙනවා කියන්නේ. මොකද අපි යන ගමන් ඉන්නේ. අපි යන ගමන් ඉන්නේ. අපේ අතරම බෝලේ වැටෙන්න නම් අපිත් එක්කම බෝලේ එන්න ඕන. ඒතර අපි ඒ වුණාට උඩට විසි කරන්නේ. ඒ වුණාට අපිත් එක්කම එන්නේ ඇයි? අන්නේ බස් එකේ ප්‍රවේගය බෝලයට තියෙන හින්දා කොහොමද? තිරස් එක තියෙනවා. ඒ හින්දා අපි මෙහෙට විසි කරන්න ඕනේ. අපි විසි කරන්න ඕනේ උඩට විතරයි. හරිද? ඊළඟ මේ චලිතය නිව්ටන් නියම කියන එකේ අභ්‍යාස හදන්න ඔයාලා මේකේ සාකච්ඡා කළ යුතු ගාන මොනවාරි තියෙනවද ඔයාලට? චූට් එකේ සාකච්ඡා කළ යුතු ගණන් මොකුත් තියෙනවද? හරි ප්‍රශ්නයක් අහනවා 255 කියලා. හරි 255. මම ඔයාලට කියලා දුන්නා මෙන්න මෙහෙම කතාවක්. ඒක තමයි මෙතෙන්ට තියෙන්නේ. මොකක්ද මේ කතාව මතක් කරලා ඉන්න යම්කිසි කප්පියක් තියෙනවා නම් ඒ කප්පිය ගැට ගහලා තියෙන තැන ගන්නකො. ගැට ගහලා තියෙන්නේ මේ මැදින් එන. දන්න හරියද මේ මැදින් එන තන්තුව තියෙනවනේ. ඔන්න ඔය ගැට ගහලා තියෙන තැන අචල නැතුව. අචල නැහැ. ඒ කියන්නේ එක්ක මෙතනින් බලයක් යොදලා තියෙනවා. එක්ක ඔක තවත් චලනය වෙන වස්තුවකටම ගැට ගහලා තියෙනවා. මම මොකක් හරි කියලා හිතමුකෝ ආයෙත් බලයක්. ඔය වගේ කොහොම තියෙන්න ඕනේ. ඊට අමතරව එයාගේ වටේට දාලා තියෙන තන්තුව තියෙනවානේ. අන්නේ වටේට දාලා තියෙන තන්තුවේ එක් කෙලවරක් අචල ලක්ෂයකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. අචලයි. අචලයි කියන්නේ එතනින් හෙලවෙන්න බෑ. අනිත් කෙලවර චලනය විය හැකි වස්තුවකට කරගලා තියෙනවා. ඔන්න ඔහම වුණොත් මොකද වෙන්නේ? කප්පිය ත්වරණය වෙන ත්වරණය වගේ දෙගුණයක ත්වරණය මේ වස්තුව ත්වරණය වෙනවා. කප්පිය ත්වරණය වෙන ත්වරණයම තමයි මෙයාටත්. ඇයි යාටමනේ ගැට ගහලා තියෙන්නේ? හැබැයි මෙයා වටේ ඉන්න මේ තන්තුව වෙනස් කතාවක්. ඒතකොට කප්පිය වගේ දෙගුණයක ත්වරණයක් මෙයාට තියෙනවා. හරිද? එතකොට මේ ගැටලුවෙත් එහෙම තමයි. මේ ගැටලුවෙත් තියෙන්නේ හොඳට බලන්න මෙතන කප්පි තුනක් තියෙනවා. හැබැයි මේ කප්පි තුනෙන් මේ කප්පිය අචල කප්පියක්. මේ කප්පියත් අචල කප්පියක්. අචලයි කියන්නේ කොහොමද මේ මේසයට සම්බන්ධ කරලා තියෙන්නේ. හැබැයි මේ කප්පිය බලන්න මොකේටද ගැට ගහලා තියෙන්නේ. ගැට ගහලා තියෙන්නේ කොහෙටද කියලා බලන්නේ කොහොමද මේ මැද තන්තුවේනේ. කප්පියේ මැදින් තියෙන තන්තුව බලන්න. කප්පියේ මැදින් තියෙන තන්තුව ගැට ගහලා තියෙන්නේ වස්තුවකට. ඒතර වස්තුව ගියොත් කප්පියත් යනවා. එහෙනම් කප්පියට චලනය වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට බලන්න කප්පිය වටේට තියෙන තන්තු. මෙන්න මෙහෙම තන්තු. කොහොමද තියෙන්නේ ওই තන්තු? අන්න ඒක එක කෙලවරකින් ගැට ගහලා. මෙන්න මෙතන. අචල ලක්ෂයකට ගැට ගහලා. අචල ලක්ෂයකට ගැට ගහලා. දැන් එහෙනම් කප්පිය මෙහෙට තොරණය වුණා. ඒ වගේ දෙගුණයක තොරණයක් මෙයාට තියෙනවා කියලා අර දැනගන්න ඕනේ. කප්පියේ තොරණයම තමයි මේ වස්තුවට. හරිද? ඔන්න තොරණ මාක් කරගන්න විදිය. ඊට පස්සේ අපිට බලලගම කරන්න තියෙන්නේ මේ වස්තුව මෙහෙම කපලා ගත්තොත් එක තන්තුවක් කැපෙනවා. එක තන්තුවක් කැපෙනවා. ඒ කියන්නේ ආතතියක් වෙනවා. ඒ වගේම මෙතන මෙයා කැපුවොත් ඒ තන්තුවක් කැපෙනවා ආතතියක් එනවා. ඒතකොට ආතති මාක් කරගන්නත් වෙනවනේ. මෙයාව කැපුවාම අපි ආතතිය T කියලා දාගමු. බලගමත් ඉවතටනේ. එයා T වුණොත් මෙයා T
මෙයත් t. මෙතන 2t වෙනවා. දැන් වස්තු දෙකට වෙන වෙනවා f සමානයි මේ දාන්න තියෙන්නේ. ඒතර මේකට කෙටි ක්‍රම නැහැ. හරිද? මොකද මං කිව්වා පොදු ක්‍රමය පොදු ත්වරණයෙන් යනවා නම් තමයි කෙටි ක්‍රමය. එතකොට සිම්පල් m ගත්තාම සිම්පල් m ට බලය උඩට ආතතිය 2t. ඒක තමයි ස්පර්ශක බලය. අස්පර්ශක බලය mg විතරදී විතරයි. එහෙනම් ආතතිය විතරක් වෙනවා. ආය අස්පර්ශක බලයක් වෙනවා බාර. ත්වරණය පල්ලෙහාට a. එහෙනම් f සමානයි මේ දාන්නේ පල්ලෙහාට. ඇයි ඒ? ත්වරණය වෙන පැත්තටම f සමානයි මේ දැම්මම ලේසි. නැතුව නීතියක් එහෙම නෙවෙයි. අපිට අනිත් පැත්තටත් දාන්න පුළුවන් ඕන. ඒතර mg ඍණ 2t සමානයි ma. ඊළඟට කැපිටල් M. එයාට ආතතිය කැපිටල් T. ත්වරණය 2a. ඝර්ෂණ බලයකුත් තියෙනවා කියනවා. ඒක තමයි අහන්නේ. මෙතන පොඩි ත්වරණයක් කියනවා මේ A නෙමෙයි F කියලාම එයා දෙනවා ත්වරණය. ඒතකොට මේක F කියලා ගන්න තියෙන්නේ. ත්වරණය F කියලා දීලා තියෙනවා. ඒතකොට එයා F නම් මෙයා 2a. මෙතන F. ඝර්ෂණ බලය අපි ගමු කැපිටල් F කියලා. එහෙනම් මෙයාට F සමානයි මේ තිරසට දාපුවම T දින කැපිටල් F සමානයි කැපිටල් M වරක් 2යි සිම්පල් F. ඔතන T අයින් කරගන්න පුළුවන් අපිට මේ සමීකරණය දෙකෙන් වැඩි කරගත්තා. එහෙනම් 2යි T දින 2යි F සමානයි 4යි MS. දැන් සමීකරණ දෙකක් අපි ගාව තියෙනවා. ඒකෙන් නොදන්නා පද දෙකක් තියෙනවා. එකක් T අනිත් එක කැපිටල් F. එහෙනම් T අයින් කරගත්තා නම් හරි. එහෙනම් 1යි 2යි එකතු කරනවා. අයියේ මෙතන ඍණ 2යි T තියෙනවා. මෙතන ධන 2යි T ට කැපෙන්න නම් එකතු කරන්න ඕන. එහෙනම් mg ඉතුරු වෙනවා මෙතන. mg මෙතන ඍණ 2යි f ඉතුරු වෙනවා. දකුණු පැත්තේ m ඉන්නවා 4යි කැපිටල් M ඉන්නවා f එළියට ගත්තා. මේකෙන් අපිට කැපිටල් F හොයන්න පුළුවන්. ඔන්න ඒතර උත්තරය මෙතන ධන මෙතන ඍණ ඉන්න ඕනේ පළවෙනි එකට උත්තරේ m ඍණ m ධන 4යි m. එහෙම ගත්තොත් උත්තරය පළවෙනි උත්තරය. දැන් ධන එක වැඩිලා නැහැ. ඒතකොට ඒ වගේම තමයි මේ ඔය වගේ ගැටලු තව දෙකක් තියෙනවා. මේ දෙකත් හදන්න නේද? 254ත් එහෙමයි තියෙන්නේ. 254 කප්පිය ගැට ගහලා තියෙන්නේ කොහෙටද කියලා බලන්න හොඳට. මැදින් ගියපු තන්තුව ගැට ගහලා තියෙන්නේ මේ බලන්න. වස්තුවකට. ඒතර වස්තුව චලනය වුණොත් කප්පියටත් යන්න වෙනවා. එහෙනම් ඊළඟට කප්පිය වටේට තියෙන තන්තුව බලන්න. ඒ තන්තුවේ එක කෙලවරක් පිටියකට ගැට ගහලා. එහෙනම් අනිත් කෙලවර වස්තුවකට ගැට ගහලා. එහෙනම් කප්පිය යනවා වගේ දෙගුණයක තුනක් මේ වස්තුවට තියෙනවා.
මේ වස්තුව කප්පියේ උඩට නෙමෙයි යන්නේ. හරිද? ඊළඟට ආතති ලකුණු කරගන්නේ කොහොමද අපි? මේ පැත්තේ ආතති මුලින් ලකුණු කරගන්න එක ලේසියි. එතකොට මේක T නම් මේක T. එතකොට මේකත් T. එතකොට මේ තන්තුව අර 2T කැන්සල් වෙන්න ඕන හින්දා 2T ආතතියක් දරනවා. ඔන්න ඔහොම. එතකොට තොරණ මාක් කරගත්තා. ආතති මාක් කරගත්තා. F සමණින් මේ දැම්මා. හරි. හරි. එහෙනම් ඔයාලා කරන්න ඕන වැඩේ මේ සතියේ